नमस्ते आप सभी को। कैसे आप लोग? मैं तो ठीक हूँ। आज हमारा विषय क्या है? आज हमारा विषय जानवरों के बारे में। आज हम जानवरों के बारे में चर्चा करेंगे. අද අපේ මාතෘකාව තමයි සත්තු ගැන. සතුන්ගේ නම් මොනවාද? අන්න ඒ පිළිබඳව තමයි අද අපි සාකච්ඡා කරන්නේ. හරි අපි පාඩම් බලමු. සත්තුන්ගේ නම්. සත්තු ගැන. මොකද්ද? සතුන්ගේ නම්. සතුන්ගේ නම්. සතුන්ගේ නම් වලට අපි හින්දියෙන් කියන්නේ මොකද්ද? සතුන්ගේ නම් වලට හින්දියෙන් කියන්නේ අපි මුලින්ම සාකච්ඡා කරමු. සතුන් කියන්නේ මොකද්ද? සතුන් වලට හින්දියෙන් කියන්නේ ජාන්වර කියලා. සත්වයා එහෙම නැත්නම් සත්වයෝ හින්දි වලින් කියන්නේ ජාන්වර කියලා. ජාන්වර. එතකොට සත්තුන්ගේ නම් ජාන්වරෝ के नाम මොකද්ද? जानवरों के नाम. සතුන්ගේ නම් जानवरों के नाम. මේ පරිසරයේ මේ ලෝකයේ මේ සබහා ධර්මයේ විවිධාකාර සත්වයෝ ඉන්නවා. සිංහලෙන් අපි ඒ සත්තුන්ගේ නම් දන්නවා. හින්දියෙන් එම සත්තුන්ට කියන්නේ කොහොමද? අන්න ඒ පිළිබඳ තමයි අද අපි සාකච්ඡා කරන්නේ. जानवरों के नाम. හරි. සතුන්ගේ නම් යටතේ අපි සාකච්ඡා කරමු. මම උඩින් මාතෘකාව ලියන්න. जानवरों के नाम. वद जानवरों के नाम. හරි. මේක තමයි අපි අද මාතෘකාව. जानवरों के नाम යටතේ සත්තුන්ගේ නම් යටතේ පළමු සත්‍යය තමයි අපි සාකච්ඡා කරන්නේ සිංහයා. කවුද සිංහයා? සිංහයා. දැන් සිංහයා ගත්තොත් සිංහයාට හින්දියෙන් කියන්නේ මොකද්ද? සිංහයාට හින්දියෙන් කියන්නේ ෂේර් කියලා. මොකද්ද ෂේර්? සිංහයා. සිංහයාට හින්දියෙන් කියන්නේ ෂේර් කියලා. සිංහයා තමයි කැලෑවේ රජු. මොකද්ද? ඒ කියන්නේ सिंह කියන්නේ කැලෑවේ රජු කියන එක. शेर जंगल का राजा है. शेर जंगल का राजा है කියන්නේ සිංහයා කැලෑවේ රජු වේ. රජා වේ කියන එක. කොහොමද සිංහයා රජා? එතකොට සිංහයාට හින්දි වලින් කියන්නේ शेर කියලා. शेर. කොටියා කියන්නේ මොකද්ද? කොටියා. කොටියේ හින්දියෙන් කියන්නේ මොකද්ද? කොටියේ හින්දියෙන් කියන්නේ बाघ කියලා. මොකද बाघ. කොටියේ හින්දියෙන් කියන්නේ बाघ කියලා. මොකද बाघ. बाघ. සිංහයා කියන්නේ शेर, කොටියා කියන්නේ बाघ. මොකද කොටියා කියන්නේ बाघ කියලා. बाघ. ඊළඟට අලියා. හලියට හින්දියෙන් කියන්නේ මොකද්ද? හලියට හින්දියෙන් කියන්නේ हाथी. මොකද हाथी කියලා තමයි කියන්නේ. हाथी. ඒ කියන්නේ හලියට හින්දියෙන් කියන්නේ हाथी කියලා. हाथी. 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 ඒ කියන්නේ සිංහයාට शेर, කොටියට बाघ, හලියට කියන්නේ हाथी කියලා. මොකද हाथी. ඊළඟ සත්‍යය තමයි අශ්වයා. මොකද අශ්වයා. අශ්වයාට කියන්නේ මොකද්ද? අශ්වයාට කියන්නේ ගෝඩ කියලා. මොකද ගෝඩ. සිංහයා शेर, කොටියා बाघ, අලියා हाथी, අශ්වයා කියන්නේ ගෝඩ. මොකද ගෝඩ. ඊළඟට එළදෙන. මොකද්ද? එළදෙන කියන්නේ මොකද්ද හින්දියෙන්? එළදෙනට කියන්නේ ගායි කියලා. මොකද ගායි. එළදෙනට හින්දියෙන් කියන්නේ ගායි කියලා. මොකද ගායි. එළදෙන ගායි. සිංහයා शेर, කොටියා बाघ, හලියා हाथी, අශ්වයා घोड़ा, එළදෙන කියන්නේ ගායි කියලා. ගායි. ඊළඟ සත්වයා තමයි මීහරකා. මොකද මීහරකා.
මී හරක. මී හරකට හින්දියෙන් කියන්නේ මොකද්ද? මී හරකට හින්දියෙන් කියන්නේ බැහැන්ස් කියලා. මොකද බැහැන්ස් බැහැන්ස් කියලා. මී හරකට හින්දියෙන් කියන්නේ බැහැන්ස් කියලා. බැහැන්ස් බැහැන්ස් මී හරක බැහැන්ස්. ඊළඟ දෙන සත්‍යය තමයි වඳුරා. වඳුරා. වඳුරට හින්දියෙන් කියන්නේ බන්දර් කියලා. මොකද බන්දර්. වඳුරට හින්දියෙන් කියන්නේ බන්දර් කියලා. බන්දර්. බන්දර්. ඊළඟ සත්‍යය තමයි ආවා. මොකද හාවා. හාවට හින්දියෙන් කියන්නේ කරගෝෂ්. කරගෝෂ් කියලා. කියන්නේ ආවට හින්දියෙන් කියන්නේ කරගෝෂ්. කරගෝෂ්. මොකද්ද කරගෝෂ්? ආවට කියන්නේ කරගෝෂ් කියලා. ඊළඟ සත්‍යය තමයි ඉබ්බා. ඉබ්බා. ඉබ්බට හින්දියෙන් කියන්නේ මොකද? ඉබ්බට හින්දියෙන් කියන්නේ කචුවා කියලා. මොකද කචුවා. ඉබ්බට කියන්නේ කචුවා කියලා. කචුවා. 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 ඉබ්බට හින්දියෙන් කියන්නේ කචුවා කියලා. කචුවා. ඊළඟ සත්‍යය තමයි ඊළඟ සත්වයා නරියා. නරියට හින්දියෙන් කියන්නේ මොකද්ද? නරියට හින්දියෙන් කියන්නේ ලෝමඩි. මොකද්ද? ලෝමඩි කියලා. ලෝමඩි. 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 හරි. දැන් මොකද්ද? සිංහයා කියන්නේ ෂේර්, කොටියා කියන්නේ බාග්, හලියා කියන්නේ හාති, හෂුවා කියන්නේ ගෝඩා, එළදෙන කියන්නේ ගායි, මී හරක කියන්නේ බෑස්, වඳුරා කියන්නේ බන්දර්, හාවා කියන්නේ කරගෝෂ්, ඉබ්බා කියන්නේ කචුවා, නරියා කියන්නේ ලෝමඩි කියලා. නරියා කියන්නේ ලෝමඩි. හරි. දැන් සත්තු පහයි. සත්තු 10 දෙනෙක්ගේ නම් ඔබ දන්නවා. දැන් ඉදිරියට යමු. තව සත්තු ගැන අපි සාකච්ඡා කරමු. අපි බලමු. දැන් සත්තු 10ක් පිළිබඳ දැනගත්තා. ඊළඟට අපි තව සත්තු ගැන සාකච්ඡා කරමු. හරි. ඊළඟට එන්නේ මීයා. මීයට හින්දියෙන් කියන්නේ මොකද්ද? මීහට හින්දියෙන් කියන්නේ චූහා. මොකද මීයට හින්දියෙන් කියන්නේ චූහා කියලා. චූහා. චූහා. මීයට හින්දියෙන් කියන්නේ චූහා කියලා. චූහා. ඊළඟ සත්වය තමයි බැටළුවා. බැටළුවාට අපි හින්දියෙන් කියන්නේ මොකද්ද? බැටළුවාට හින්දියෙන් කියන්නේ බැටළුවා. බැටළුවාට කියන්නේ මොකද්ද? බේඩ්. මොකද්ද? බෙහෙඩ්. බෙහෙඩ් කියලා. බේඩ්. මාපාන බ බේඩ්. බැටළුවාට හින්දියෙන් කියන්නේ බේඩ්. බේඩ් කියලා. බේඩ්. ඊළඟ සත්වය තමයි එළුවා. එළුවා goat. එළුවාට හින්දියෙන් කියන්නේ බකරා. බකරා. ඒ කියන්නේ එළුවාගේ පිරිමි සතාට බකරා, එළුවාගේ ගෑනු සතාට බකරි. අපි දැන් පොදුවේ සාකච්ඡා කරන්නේ පිරිමි සතා ගැන කොහොම සතුන්ගේ. එතකොට එළුවට කියන්නේ මොකද්ද? බකරා කියලා. බකරා. එළුවට කියන්නේ හින්දියෙන් බකරා. එළුවට කියන්නේ හින්දියෙන් අපි බකරා කියලා. බකරා. ඊළඟ සත්වය තමයි ලේනා. ලේනට හින්දියෙන් කියන්නේ මොකද්ද? ලේනට හින්දියෙන් කියන්නේ ගිලහැරි. මොකද්ද? ගිලහැරි කියලා. ගිලහැරි. ලේනට හින්දියෙන් කියන්නේ ගිලහැරි කියලා. ගිලහැරි.
ඊළඟ සත්වය තමයි ඊළඟ සත්වයා බලමු අපි ජිරාෆ්. මොකද්ද ජිරාෆ්? ජිරාෆ් කියන්නේ මොකද්ද? ජිරාෆ් තමයි ජිරාෆ් උසම සත්වේ. ජිරාෆ් කියන්නේ අපි හින්දියෙන් ජිරාෆ් තමයි. හින්දියෙන් කියන්නේ ජිරාෆ් තමයි. ඒ කියන්නේ සිංහලෙන් ජිරාෆ්, හින්දියෙන්ොත් කියන්නේ ජිරාෆ් කියලා තමයි කියන්නේ. ජිරාෆ් ඔෆ් ජිරාෆ් ඒ කියන්නේ ජිරාෆ්. ඒ කියන්නේ හින්දියෙන්ොත් කියන්නේ ජිරාෆ් කියලා. හරි. දැන් අපි දන්නවා මීයා කියන්නේ චූහා, බැටළුවා කියන්නේ බෙහෙඩ්, එළුවා කියන්නේ බකරා, ලේනා කියන්නේ ගිලහැරි, ජිරාෆ් කියන්නේ හින්දි වලින් ජිරාෆ් තමයි. ජිරාෆ්. හරි. ඊළඟ සත්වයා තමයි අපි සාකච්ඡා කරමු. කවුද? ඊළඟ සත්වයා. බූරුවා. බූරුවාට කියන්නේ මොකද්ද? බූරුවාට හින්දියෙන් කියන්නේ ගදා කියලා. මොකද්ද ගදා? බූරුවාට කියන්නේ මොකද්ද? ගදා කියලා. මොකද්ද අපි කියන්නේ බූරුවාට කියන්නේ මොකද්ද? ගදා කියලා. ගදා. බූරුවාට කියන්නේ ගදා කියලා. ගදා. වලාට කියන්නේ මොකද්ද? වලා. ඒ කියන්නේ වලහාට කියන්නේ හින්දියෙන් වලහ. මොකද්ද වලහ? වලාට අපි හින්දියෙන් කියන්නේ බහලු කියලා. වලාට කියන්නේ බහලු කියලා. බූරුවා කියන්නේ ගදා, වලාට කියන්නේ බහලු. වලාට කියන්නේ හින්දියෙන් මොකද්ද? බහලු කියලා. හරි බහලු. ඊළඟ සත්වයා තමයි වෘක්කයා. මොකද වෘක්කයාට කියන්නේ මොකද්ද හින්දියෙන්? වෘක්කයාට කියන්නේ බේඩියා. මොකද වෘක්කයාට කියන්නේ බෙහෙඩියා කියලා. කියන්නේ මොකද? වෘක්කයාට අපි හින්දියෙන් කියන්නේ මොකද? බෙහෙඩියා කියන එක. මොකද? බෙහෙඩියා කියලා. බේඩියා. වෘක්කයාට අපි හින්දියෙන් කියන්නේ බෙහෙඩියා කියලා. මොකද? බේඩියා. බූරුවා ගදා, වලා බහලු, වෘක්කයා කියන්නේ බෙහෙඩියා. ඊළඟ සත්වයා තමයි අපි බලමු මුහුදු සිංහයා. ඒ කියන්නේ මුහුදු සිංහයාට මොකද්ද කියන්නේ? මුහුදු සිංහයාට අපි කියන්නේ මොකද්ද? හින්දි වලින් සමුද්‍රී ෂේර්. මොකද්ද සමුද්‍රී ෂේර් කියලා? සමුද්‍ර කියන්නේ මුහුද කියන එක. මුහුදු සිංහයා එහෙම නැත්නම් සී ලයන්. හින්දියෙන් කියන්නේ මොකද්ද? සමුද්‍රී. ඒ කියන්නේ සමුද්‍රී ෂේර්. එහෙම නැත්නම් අපි කියනවා සීල් කියලා. මොකද? සීල්. ඒ කියන්නේ මුහුදු සිංහයාට කියනවා සමුද්‍රී ෂේර් එහෙම නැත්නම් සීල් කියලාත් අපි කියනවා හින්දි වලින්. සීල්. ඊළඟ සත්වයා තමයි බලමු හොටුවට හින්දියෙන් කියන්නේ මොකද්ද? හොටුවට හින්දියෙන් කියන්නේ ඌන්ට්. හොටුව ඉන්නේ කාන්තාර සහිත ප්‍රදේශවල. හොටුවට හින්දියෙන් කියන්නේ ඌන්ට් කියලා. මොකද්ද? ඌන්ට්. හොටුවට අපි කියන්නේ හින්දියෙන් ඌන්ට් කියලා. මොකද? ඌන්ට්. දැන් අපි දන්නවා මීයා කියන්නේ චූහා, බැටළුවා කියන්නේ බේඩ්, එළුවා කියන්නේ බකරා, ලේනා කියන්නේ ගිලහැරි, ජිරාෆ් කියන්නේ ජිරාෆ්, බූරුවා කියන්නේ ගදා, වලා කියන්නේ බහලු, වෘක්කයා කියන්නේ බෙහෙඩියා, මුහුදු සිංහයා, සමුද්‍ර ෂේර් එහෙම නැත්නම් සීල්, ඔටුවට කියන්නේ ඌන්ට්. දැන් අපි සත්තු 20කගේ නම් අපි දැන් දන්නවා. තව අපි සත්තු 5කගේ නම් අපි බලමු. ගොනා.
මීළඟ සත්වයාගේ නම තමයි ගොනා. ගොනාට අපි හින්දියෙන් කියන්නේ මොකක්ද? ගොනාට අපි හින්දියෙන් කියන්නේ බෑල් කියලා. මොකද්ද? බෑල්. ගොනාට හින්දියෙන් කියන්නේ බෑල් කියලා. බෑල්. මීළඟ සත්වයා තමයි මීළඟ සත්වයා පැන්ඩා. මොකද්ද? පැන්ඩා. පැන්ඩා. පැන්ඩාට අපි කියන්නේ මොකද්ද හින්දියෙන්? පැන්ඩාට කියන්නේ පණ්ඩා. ඒ කියන්නේ පණ්ඩා කියලා. මොකද පණ්ඩා. පණ්ඩා. පැන්ඩාට හින්දියෙන් කියන්නේ පණ්ඩා කියලා. පණ්ඩා. පණ්ඩා. හරි. දැන් අපි ගත්තොත් මීළඟ සත්වයා තමයි ගොනා කියන්නේ බෑල්, පැන්ඩා කියන්නේ පණ්ඩා, පණ්ඩා. මීළඟ සත්වයා තමයි මුගටියා. මොකද්ද මුගටියා? මුගටියාට අපි හින්දියෙන් කියන්නේ මොකද්ද? මුගටියාට අපි හින්දියෙන් කියන්නේ නෙවුලා. මුගටියාට හින්දියෙන් කියන්නේ නෙවුලා කියන්නේ නෙවුලා. මොකද නෙවුලා. නෙවුලා. මුගටියාට අපි හින්දියෙන් කියන්නේ නෙවුලා කියලා. නෙවුලා. මීළඟ සත්වයා තමයි නයා. නයා. නයා මුගටිය එක ළඟ. නයාට අපි හින්දියෙන් කියන්නේ සාම්බ්. මොකද්ද? සාම්බ් කියලා. සාම්බ්. සාම්බ්. නයාට අපි හින්දියෙන් කියන්නේ සාම්බ්. සාම්බ් කියලා. මුගටියා නෙවුලා, නයා කියන්නේ සාම්බ්. සාම්බ්. හරි. මීළඟ සත්වයා තමයි හිවලා. හිවලට අපි හින්දියෙන් කියන්නේ මොකද්ද? හිවලට අපි හින්දියෙන් කියන්නේ සියාර් කියලා. මොකද? හිවලට අපි හින්දියෙන් කියන්නේ සියාර් කියලා. මොකද සියාර්. සියාර්. හිවලට අපි හින්දියෙන් කියන්නේ සියාර් කියලා. මොකද්ද? සියාර්. තේරුණා? සියාර් කියලා. සියාර්. ඔබ අද අපි සත්තුන්ගේ නම් 25ක් බලාගත්තා. ගොනා කියන්නේ බෑල්, පැන්ඩා කියන්නේ පණ්ඩා, මුගටියා කියන්නේ නෙවුලා, නයා කියන්නේ සාම්, හිවල කියන්නේ සියාර්. ඔබ සත්තුන්ගේ නම් 25ක් හද දැනගත්තා. දැන් සත්තු 25කගේ නම් සිංහලෙන් වගේම හින්දියෙන්ොත් ඒ සත්තුන්ගේ 25ක නම් හින්දියෙන් දැන් දන්නවා. තවත් දවසක තවත් සත්ව කොට්ටාසයක් යටතේ තවත් සත්තුන්ගේ නම් පිළිබඳ තවත් දවසකින් තවත් අලුත් පාඩකින් අපි සාකච්ඡා කරමු. සත්තු 25කගේ නම් අද අපි සාකච්ඡා කරා. තවත් අලුත් දවසක අලුත් පාඩමකින් තවත් සත්වයන්ගේ තව සත්තු කොටස් वर्गයක නම් තවත් අලුත් දවසකින් අපි තවත් අලුත් පාඩමකින් අපි සාකච්ඡා කරමු. නැවත හමු වෙමු फिल्म मिलेंगे. बहुत धन्यवाद आपको. नमस्ते.